හැමෝටම සුබ දවසක් වෙන්න ඉතින් හම්බුණා හොඳ වෙසල් එකක් අඩුවට හොන්ඩ වෙසල් එකක් බලන කෙනෙකුට හොඳ අවස්ථාවක් තියෙනවා 2025 දෙවෙනි මාසේ තමයි මේක ලියාපදිංචි කරලා තියෙන්නේ ඔක්ෂන් ග්‍රේඩ් 5A පෙන්ලා තියෙනවා ඒ අතරම බොඩි එක ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ A1 මාක් එකක් සහ B2 මාක් එකක් තියෙන පොඩි මාක්ස් දෙකක් විතර මේ වම් පැත්තේ ඉතින් කිලෝමීටර් ගණන බැලුවොත් 15238ක් දුවලා තියෙනවා 15238ක් මේකදී සමහරලාට මේ ගණන් වලටම ලංකාවට එන්න නැති වෙන්න පුළුවන් සමහර තැන් වලින් මේක ආවොත් නමුත් අපි මේක 15238ම මෙන්ෂන් කරනවා. ඉතින් අපි බලමු ෆොටෝස් ටිකක් ෆොටෝස් නම් දැන් ඕන තරම් අපි බලලා තියෙනවා. නමුත් ඉක්මනට බලගෙන ෆොටෝස් ටික කාලේ යන නිසා මේ වාහනේ two tone color එකක් තියෙන pearl white black roof එකක්. අනික මේක ඔරිජිනල් කාපට්ස් ඇවිල්ලා තියෙනවා. මේක පාවිච්චි කරපු වාහනයක් නිසා ඔරිජිනල් කාපට්ස් මේකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේකේ ඔරිජිනල් සෙටප් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මල්ටි view camera system එක තියෙනවා. panoramic view camera system එක. ඊට අමතරව මේකේ අපි බලාගෙන යමු මේකේ මම දැක්ක මේකේ තියෙනවා මොකද moon roof එකත් මේක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ full complete වාහනයක් reset play එකක් ගන්න කෙනෙකුට වටිනා මේක මිල ඇත්තටම අපි ගණන් හදලා තියෙනවා. අපි බලමු මේ තියෙන්නේ multi view camera system එක. moon roof එකත් මේකේ mention කරලා තියෙන photos වල. full condition තියෙන වාහනයක්. අපි බලමු මේකේ ගණන් premium speakers ඇවිල්ලා තියෙනවා සහ remotes දෙකක් මේකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රීමියම් ස්පීකර්ස් තියෙන මල්ටි විව් තියෙන සහ මූන් රූෆ් තියෙන මේ වගේ වාහනයක් කිලෝමීටර් 15000ක් ජපානයේ දිව්වයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ මේක ජෙනුයින් මයිලේජ් නිසා. ඉතින් අපිට පුළුවන් මේ වාහනේ අවශ්‍ය කෙනෙකුට ඉක්මනට වෙන් කර ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. අපි මේකේ කැල්කියුලේෂන් එක කරා අපිට මේකට යනවා 1,91,56,000ක්. හැබැයි මේක අපි මේ 90000ක් පයින් කරලා තියෙන්නේ මොනයම් හේතුවක් නිසා. අපිට වරායේදී මේක ඩිලේ වුණොත් මොන හරි ප්‍රශ්නයක් කියලා වරායේ ඩිලේ වුණොත් ක්ලියර් කරගන්න අපිට ඒකට අවශ්‍ය වෙන ප්‍රමාණයත් අපි මේ යන ඩැම් රේන්ජ් එක ටාගට් කරලා තමයි මේ 90000කට කරලා තියෙන්නේ. හැබැයි අපිට ඉක්මනට මේ වාහනේ එළියට ගන්න පුළුවන් වුණොත් ඩොකියුමන්ටේෂන් ඩිලේ එකක් නැතුව හරි වරායේ මොන ඩිලේ එකක් නැතුව හරි එළියට ගන්න පුළුවන් වුණොත් අපිට මේ 90000 අඩු කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේක හිඩන් ෆී එකක් විතර තියන්නේ නැතුව අපි මේක පෙන්ලා තියෙන්නේ මේ 90000ත් එක්ක තමයි 1,96,50,000ක කොස්ට් එකක් යන්නේ. එහෙම නැතුනොත් අපිට මේ ප්‍රයිස් එක අඩු කරලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් වාහනේ ගන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් හරි මේක ගැන අදහසක් තියෙන යාළුවෙකුට හරි මේක ෆෝවර්ඩ් කරන්න. කමෙන්ට් එකක් දෙන්න සපෝට් එකක් දෙන්න මේ වැඩේට. බලලා කතා කරන්න 0812 900 900ට ඕනම වෙලාවක. බොහොම ස්තුතියි.